ඔයාට කවදාවත් හම්බෙන්නේ නැති මරුණ ආදරණීය කෙනෙකුට කතා කරන්න අවස්ථාවක් හම්බුනොත් ඔයා මොනවද එයාට කියන්නේ? ජපානයේ තියෙනවා අමුතු විදිහේ දුරකථනයක්. මේ දුරකථනය හඳුන්වන්නේ සුළඟේ දුරකථනය කියලා. ජපානයේ ඔට්සුචි නම් කුඩා වෙරළබඩ නගරයේ කඳු මුදුනක මුහුද දෙසට මුහුණලා තමයි මේ සුදු පැහැති දුරකථන කුටිය තියෙන්නේ. හැබැයි මේ පැරණි රොටරි දුරකථනය කිසිම තැනකට සම්බන්ධ කරලා නැහැ. ඒත් දහස් ගණනක මිනිස්සු තමන්ගේ හදවතේ තියෙන බර සැහැල්ලු කරගන්න ඇමතුම් ගන්න මේ පාළු දුරකථන කුටිය ඉටාරා සසාකි නම් උද්‍යාන ශිල්පියෙකු තමයි මේ හදලා තියෙන්නේ. ඒ මියගිය තම ඥාති සොහොයුරා සමග කතා කිරීමේ අවශ්‍යතාවය නිසා 2011 දී ඇති වූ ජපාන් භූමිකම්පාව සහ දරුණු සුනාමිය හේතුවෙන් ඔට්සුචි නගරයේ පමණක් දහස් ගණනක් මිනිස්සු මිය ගියා. තම ඥාති සොහොයුරා වෙනුවෙන් හදපු මේ දුරකථනය දහස් ගණනකගේ ශෝකයේ නිවා දැමීමට හැකි බව වැටහුණු ඉටාරා සසාකි මේ සුළඟේ දුරකථනය මහජනතාව සඳහා විවෘත කළා. එතෙන් පටන් 30,000කට අධික පිරිසක් මේ දුරකථන කුටිය වෙත එනවා. ඔවුන් රිසීවරය අතට අරගෙන සුනාමීන් අහිමි වූ තම මවට, පියාට, දරුවාට හෝ මිතුරාට කතා කරනවා. ඔවුන් කියන දේ අහන්නට අනෙක් පසින් කිසිවෙකු නැති වුණත් ඔවුන් තම හිතේ ඇති දුක, ආදරය සහ සමු ගැනීමේ වචන සුළඟට මුදාහරිනවා.